ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා. ඉතින් අද වගේ ලස්සන දවසක තමා අපේ ජේසුස් පියාණන් වහන්සේ උපත ලබන්නේ. ඒ වගේ ලස්සන දවසක මට ලස්සන බ්ලොග් එකක් කරන්න ලැබිච්ච දේ ගැන මට ගොඩාක් සතුටුයි. මේ මගේ ජීවිතේ මට ලැබුණු ලොකු තෑග්ගක් ගැන ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නයි මම මේ බ්ලොග් එක කරන්නේ. මම මේ ගමන යද්දී මම බ්ලොග් එක කරන්න හේතුව මගේ හීනේ හැබෑ වෙච්ච දවසක මම ඔයගොල්ලොත් එක්ක මේ හීනේ ගැන මම ඔයගොල්ලොට කියනවා. ඔයගොල්ලන්ටත් පිහිටක් වෙන්න ඕනේ කියන දේ මගේ හිතේ තියෙන නිසා. ඉතින් මම මේ ගමන යන්නේ මගේ අම්මත් එක්ක. මම මේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන යන ගමනක්. ඔයගොල්ලෝ දකින්න ඇති thumbnail එකෙන් මම කියලා තියෙනවා මගේ ජීවිතේ ලැබුණු ආශ්චර්ය, මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම තෑග්ග දුන්න තැන ගැන. ඒ කොහෙවත් නෙමෙයි කුරුසපල්ලිය. කුරුසපල්ලියෙන් ජේසුස් පියාණෝ තමයි මට පිහිට වුණේ. මම මේ කතාව කියන්නේ හේතුවක් හින්දා. ඉතින් මායි අම්මයි මේ ගමන යනවා. මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම මේ ගමන යන්නේ හේතුව මගේ විදේශ අධ්‍යාපන කටයුතු සඳහා මම මේ දේවල් කරන්නේ. මගේ අම්මා මං වෙනුවෙන් සෑහෙන දුක් මහන්සියෙන් මං වෙනුවෙන් කැපවීම කරපු කෙනෙක්. එයා නොවන තැනක් නෑ මගේ විදේශ අධ්‍යාපන කටයුතු වලට මහන්සි වුණා. බෝධි පූජා තියෙනවා, කෝවිල් යනවා, සෑහෙන මහන්සි වුණා. ඒ කිසි දෙයකින් ප්‍රතිඵලයක් වුණේ නෑ. හැබැයි මට පිහිට වුණේ එකම තැන කුරුසපල්ලිය. මම කුරුසපල්ලියට යනවා. ජේසුස් පියාණන් වඳිනවා. එතුමා ගැන හැමදේම මම දැනගෙන එතුමාගෙන් මම පිහිට ඉල්ලනවා. මට පිහිට වෙන්න. මම මේ යනකොට මගේ වීසා එක දවස් 7ක් වෙනවා මම බාර දීලා එම්බසියට. මම කොහෙවත් නෙමෙයි යන්නේ. මම කොරියාවට ඉගෙන ගන්න යන්නේ. ඉතින් කොරියාවට ඉගෙන ගන්න උසස් අධ්‍යාපනයට මම ඇප්ලයි කරලා තිබුණේ මේ වෙලාවේ. මගේ දුක කියන්න මම ගියේ පල්ලියට ජේසුස් වහන්සේ බැහැ දකින්න. මොකද කුරුස පල්ලියට ගිය කෙනෙක්ට ජේසුස් වහන්සේ කවදාකවත් පිහිට නොවින්දලා නැහැ. ඉල්ලපු දෙයක් කවදාකවත් නොදී ඉඳලා නැහැ කියලා මම විශ්වාස කළා. ඒක හැමෝම කියන දෙයක්. ඉතින් මමත් ගියා. මං ජේසුස් වහන්සේ ගැන ගොඩාක් අහලා තියෙනවා. එතුමා පිහිට වෙනවා කියලා අහලා තියෙනවා. එතුමාගේ ගුණ යහපත්කම අහලා තියෙනවා. අසරණයන්ට පිහිට වෙන හැටි. මං ඒ හැමදේම නිසා මම ගියා මගේ දුකත් කියන්න. මොකද මට බයක් තිබුණා ලොකුවට මේ පාරත් මගේ ජීවිතයේ අසාර්ථක වේදෝ කියලා. මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න මට බැරි වේද කියලා. අන්න ඒ නිසා මම ජේසුස් වහන්සේ වැඳා. මම මේ දැන් ඔයගොල්ලන්ට පේනවා මම මේ දන ගාගෙන ගිහිල්ලා මගේ දුක කියනවා. මම අය දිනවා. මට පිහිට වෙන්න, මගේ වීසා එක සක්සස් කරලා දෙන්න, සාර්ථක කරලා දෙන්න කියලා. ඉතින් මම මේ කියන්නේ හේතුව මගේ ජීවිතේ මම හිතුවවත් නැති දෙයක් මට ලැබුණා. මම මේ යන මොහොත කියන්නේ මම යන්නේ ඔක්තෝබර් වල. ඇත්තම කිව්වොත් ඔක්තෝබර් 27 කියන දවසේ. එදා මම ගිහිල්ලා එතකොට මගේ වීසා එකට දවස් 7ක් වෙනවා බාර දීලා. දවස් 14කින් මගේ වීසා රිසල්ට් එක එන්න ඕනේ. ඉතින් මම ගියේ මගේ දුක කියලා මට පිහිටක් වෙන්න ජේසුස් පියාණෝ කියන දේ මගේ බලාපොරොත්තු තියාගෙන මම ඈදුවා. ඉතින් ඔහොම ගිහිල්ලා මං දවස් 7කට පස්සේ මම නැවතත් මට ආයිමත් එන්න ඕනේ කියලා හිතුණා මම වඳින්න. ඉතින් මම එන තැනදී මම ඇවිල්ලා ආයිමත් මම මේ වීඩියෝ එක දාන්න. මම ආයිමත් ඇවිල්ලා වඳිනවා. ඒ වඳිනකොට ඒ දවස් හරියටම දවස් 14යි. මම ජේසුස් වහන්සේට ස්තුති කරලා මට පිහිට වෙනවට ස්තුති කරලා මං වඳිනකොට ඒ වෙලාවේ එතකොට දවස් මම 7 වෙනි දවසේ දවස් 14කට පස්සේ ආයි 7 වෙනි දවසේ ආවහම එතකොට නොවැම්බර් 3 මට ඒ වෙලාවෙම ජේසුස් වහන්සේ පිහිට වෙනවා. මට එම්බසි එකෙන් මැසේජ් එක එනවා. ඔයාගේ වීසා එක සක්සස්, පාස්පෝර්ට් එක කලෙක්ට් කරගන්න එන්න කියලා. ඒ දේ හිතා ගන්න බැරිම දෙයක්. පුදුම ආශ්චර්යයක් ඒක. මම මේ දේ කියන්න හේතුව තවත් කෙනෙක්ට පිහිටක් වෙන්න, තවත් කෙනෙක්ට ජේසුස් වහන්සේ ගිහිල්ලා වඳින්න කියලා කියන්න හේතු වන්නේ අසරණයන්ට ඇත්තටම පිහිට වෙනවා. තමන්ගේ දුක අවංකකම තියෙන තැනට ජේසුස් වහන්සේ පිහිට වෙනවා. මට එහෙම පිහිට වුණා. මොකද මම බෞද්ධ ආගමිකයෙක්. මම ගොඩාක් බෞද්ධ ආගමට ලැබි කෙනෙක්. මම කොච්චර බෞද්ධ ආගමේ ඉඳියත් මම බෞද්ධ වචනයක්වත් කියන්න කැමති නැහැ. මම ආගමට හරි ආදරේ. හැබැයි මට ආගමෙන් සිතට සහනයක් දුන්නට මම බලාපොරොත්තු වෙච්ච දෙයක් මට එතනදී කවදාකවත් සතුටින් ලැබුණේ නැහැ ඉතින්. ඉතින් මම ජේසුස් වහන්සේට වඳපු තැන මම එතනට ගිය වෙලාවෙ ඉඳන් මට ඒ පිහිට වුණා ජේසුස් වහන්සේ. අන්නේ කියන්න ඕන දේ නිසායි මම
මේ vlog එක කරන්නේ. අද වගේ ලස්සන දවසක නත්තල් දවසක මට මේ vlog එක කරන්න ඕගොල්ලන්ට දාන්න ලැබෙන ගැන මට ගොඩක් සතුටුයි. මම ඔයාලට මේ දේ කරන්නේ මේ වීඩියෝ එක කරන්න හේතුව වන්නේ ඕගොල්ලොත් යන්න. ඕගොල්ලන්ගේ දුකක්, ඕගොල්ලන්ට අවශ්‍ය කරන දෙයක්, ඕගොල්ලන්ගේ හිතේ තියෙන දේක් සාර්ථක කරගන්න ජේසුස් වහන්සේ පිහිට වෙනවා. එයාගේ ජේසුස් වහන්සේගේ ලොකු බලමහිමයක් තියෙනවා. ඉතින් මම මේ දෙවනි වතාවට ගිහිල්ලා වඳින දවස මේ වීඩියෝ එකේ තියෙන්නේ. එදා මම මේ වඳලා ඔක්කොම කරලා ජේසුස් වහන්සේට වැඳලා මම දන ගාලා මම ආයදිනකොට ආයදලා ඉවර වෙනකොට මට මේ වීසා එක ලැබෙනවා. ඇත්තට මට සතුටුයි ගොඩක්. මම හැම දෙවි කෙනෙක්ගේම ඉල්ලුවා මගේ ආගමේ මං කෝවිල් වලට ගියා, හැම ආගමේ හින්දු ආගමේ දේවල් කළා. මට කිසි දෙයක් ලැබුණේ නැහැ. මම කියන්නේ මගේ අපලයක් තියෙනවා නම් මට ඒවා දුරු කරලා දීලා මට මේ ගමන යන්න සාර්ථක කරලා දෙන්න කියලා. වෙන කිසි දෙයක් මම ඉල්ලුවේ නැහැ. මොකද මං ඉගෙන ගන්න දෙයක් වෙනුවෙන් යන්නේ. ඉතින් එහෙම ඉල්ලපු හැම මොහොතේ මට ලැබුණේ නැහැ. මං හැමදාම ප්‍රතික්ෂේප වෙච්ච දෙයක් උනේ. නමුත් ජේසුස් වහන්සේ ගාව දන ගහලා මං වැඳලා මගේ දුක කිව්ව තැනදී මට මේ දේවල් හැමදේම එතුමා ලබා දුන්නා. මට පිහිට වුණා. මට මේ vlog එක කරන්න හේතු වුණේ ඒකයි. ඔයාලත් යන්න ගිහිල්ලා ජේසුස් වහන්සේට ඕගොල්ලන්ගේ දුක කියන්න. ඕගොල්ලන්ට පිහිට වෙනවා අනිවාර්යයෙන්ම. මම කියන්නේ ඒකයි. යන්න හැමෝටම පිහිට වෙනවා. මාට පිහිට වුණාසේම ඕගොල්ලන්ටත් පිහිට වෙනවා. අනිවාර්යයෙන්ම ඒ දේ වෙනවා. මම එදත් හිතාගත්තේ මගේ ජීවිතේ සාර්ථක කළ දුන්න මට මේ ගමන යන්න දුන්නොත් ජේසුස් වහන්සේ ජේසුස් පියාණන්ට මම පොරොන්දු වුණා. මං හැම කෙනාටම උදව් කරනවා. මගේ දුක වෙනුවෙන් මට පිහිට වුණාට අසරණයට මම පිහිට වෙනවා. මං ඒක දැනටමත් කරනවා. මම ඉස්සරහටත් කරනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි ජේසුස් පියාණන්ට අද වගේ නත්තල් දවසක මට මේ වීඩියෝ කරන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. එතුමා අද මට පිහිට නොවෙන්න මම අද මෙතන නැහැ. ඒ නිසා බොහොමත්ම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට, මගේ vlog එක බැලුවට බොහොම ස්තුතියි හැමෝටම. ඉතින් ඔයාලත් යන්න ගිහිල්ලා කුරුස පල්ලියට ගිහින් ඕගොල්ලන්ගේ දුක කියලා ඕගොල්ලන්ට අවශ්‍ය කරන දේ එතුමා පිහිට වෙනවා, එතුමාගෙන් ලබා ගන්න. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ජේසුස් පිහිටයි. මම තව වීඩියෝ එකකින් මගේ ගමන ගැන මම දානවා. මම විදේශගත වෙන්නේ කොරියාවට. ඇත්තම කිව්වොත් මගේ තාත්තා ඉන්නේ මගේ ඒ රටේ. මම තාත්තා ළඟට යන්නේ. මගේ ලොකු හිණයක් මේ හැබැයි උනේ. ඉතින් ඒ ගමන ගැනත් මම ඉස්සරහට දානවා වීඩියෝ වලින්. කොරියාව ගැනත් මම දානවා. තවත් දෙයක් තමයි කොරියාවට යන්න බලාගෙන ඉන්න ළමයි වෙනුවෙන් මම වීඩියෝ කරන්න හිතාගෙන ඉන්නවා. ඒ ළමයින්ට එන ගැටලු ප්‍රශ්න ඒවට මුහුණ දෙන්නේ කොහොමද, මම මුහුණ දුන්න තැන් මොනවද කියලා ඒවත් මම ඒව කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද තව කෙනෙක්ට පිහිටක් වෙන්න ඕනේ. මට දෙවියන් වහන්සේ දුන්න දේ මම තව කෙනෙක්ට දෙන්න ඕනේ. කෙනෙක්ට පිහිට වෙන්න ඕනේ.
ඒකයි මගේ එකම අභිප්‍රාය ප්‍රාර්ථනාව. මම මේ දේ කරනවා. ඉස්සරහට මම ලස්සන වීඩියෝස් දානවා තව කෙනෙක්ට පිහිටක් වෙන්න. ඉතින් ඕන කෙනෙක්ට මගෙන් ඕන දෙයක් අහන්න පුළුවන්. මම ඒවට හැමෝටම පිහිට වෙනවා. බොහොම ස්තුතියි. ඔයාලා හැමෝටම යාළුවනේ.